හරි මල්ටිපල් මයිලොමා part 2 හරිද මෙතන තමයි කෙලවුනේ හරිද මේ හරි දැන් 100 බෑක් පේන්න කවුලක් නෑ නේද හරි මේ සීන් එක තියෙන්නේ මේ zoom account තියෙනවා නම් මේ zoom account එකක් purchase කරා හරිද ඒක රෙකෝඩ් කරන්න ෆෝන් එකේ රෙකෝඩ් කරන්න බෑ මේ ස්ටෝරේජ් නෑ සහ zoom එකේ රෙකෝඩ් කරනවා ලේසි ලැප් එකට දා ගන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ මේ zoom premium එකක් තමයි ගත්තේ හද premium එකේ තමයි හොඳට වැඩේ කරගන්න පුළුවන් ඉතින් මේක ප්‍රීමියම් එක හරි බාරෙන් ගන්නව නම් හරිද සාධාරණව ගන්නව නම් එන ගාණක් ගෙවන්න ඕනේ ඒ නිසා අර මේ ඔය FB එකේ ඉන්නවනේ Zoom එකේ ඔය softwares අඩුවට විකුණනේ උන් පොරට විකුණන්නේ හරිද මේ ගේමක් ගහලා අර කොටුවේ විකුණනවා වගේ මම ඒ වගේ එකකින් තමයි ඔක පර්චේස් කරන්නේ ඉතින් මේ පොර account එකක් තමයි හදාගෙන මේ මැච් එක ගැහුවේ ඉතින් ඒ වගේ මේ වගේ side effects තියෙනවා සාමාන්‍ය side effect වැඩි හරිද කිමෝതെරපි වගේ ඉතින් මේක side effect එකක් තමයි ඔය දැන් මම මේ account එක purchase කරා මාසෙකට සති දෙකයි ගියේ මේ එකවර මේක බෑන් වුණා account එක. මගේ original account එකක් දැන් බෑන් වෙලා තියෙන්නේ. දැන් මම මේ ආයෙ වෙන account එකක් හදාගෙන මේ ආයෙ වැඩේ කරනවා හරිද? මේකට යන්න බෑ හරිද ගණන් වැඩි හරිද? හරි පාරෙන් යනවා නම් ඒක මේ සාපේක්ෂව ගාණ වැඩි. මේක හොඳයි හරිද FB එකක් හදාගෙන මේ FB එකකින් එක එක සෙට් කරගෙන උට කියලා account එකක් හදාගන්න එක. හරි. ඒක තමයි උනේ ඈ මේ පොර account එකකින් මම මේ match එක ගහන්නේ මේ ඒකේ අවුල් තියෙනවා හරිද? හරි. යන් ඉස්සරහට දැන් මෙහෙමයි හරි කොහේද සිවිය බෑක් පේන් අවුලක් නැහැ දැන් තේරෙනව නේ මේක ඒ කියන්නේ මේ vertebra එකේ එක පැත්තක් නැති වෙනවා එක පැත්තක් නැති වුණාම මොකද වෙන්නේ අර බර දරා ගන්න බැරුව මෙන්න මේක නැමෙනවා මෙහෙම නැමෙද්දි මොකද වෙන්නේ ඔයාගේ ස්පයිනල් කෝඩ් එක කම්ප්‍රෙස් වෙනවා ඕක තමයි වෙන්නේ ස්පයිනල් කෝඩ් එක කම්ප්‍රෙස් වුණාම බෑක් පේන් එකක් එනවා සාමාන්‍ය සිවිය අපි කියනවා ක්‍රොනික් බෑක් පේන් එකක් එනවා ක්‍රොනික් බෑක් පේන් එකක් එනවා ගොඩක් වෙලාවල් වලදී මේක තමයි ප්‍රධාන මැනිෆෙස්ටේෂන් එක මේක සිවිය වුණොත් එහෙම තවදුරටත් මේක වැඩි වුණොත් එහෙම මේ කම්ප්‍රෙෂන් එක එතනින් එහාට පැරලිසිස් එක පාව වෙන්න පුළුවන් මොකද නර්ව් කම්ප්‍රෙස් වෙලා රැඩිකුලොපති එන්න පුළුවන් හරි දැන් බලන්න මෙතන මොකද උනේ මේ ඔස්ටියෝක්ලාස්ටික් ඇක්ටිවිටි එක නිසා මොකද වුනේ ඔස්ටියෝක්ලාස්ටික් බෝන් ලීෂන් එකක් වෙනවා ඔස්ටියෝක්ලාස් වල ඇක්ටිවිටි එක නිසා ඔස්ටියෝක්ලාස්ටික් බෝන් ලීෂන් එකක් සිද්ධ වෙනවා මේ ඔස්ටියෝක්ලාස්ටික් බෝන් ලීෂන් එක නිසා මොකද වෙන්නේ මේ කෝඩ් කම්ප්‍රෙෂන් එකක් සිද්ධ වෙනවා කෝඩ් කම්ප්‍රෙෂන් එකක් කෝඩ් කම්ප්‍රෙෂන් එකක් සිද්ධ වෙනවා කෝඩ් කම්ප්‍රෙෂන් එකක් සිද්ධ වෙනවා මේකෙදි ප්‍රධානම සිම්ප්ටම් එක මොකද්ද බෑක් පේන් එකක් වෙනවා මේක ප්‍රධානම සිම්ප්ටම් එකක් ඈ උතර මතක තියාගන්න ප්‍රධානම සිම්ප්ටම් එකක් තමයි බෑක් පේන් එක මල්ටිපල් මයිලෝමා සාමාන්‍යයෙන් ඔය ආච්චිලා හැමෙනවා බෑක් පේන් එකක් තියාගෙන ප්‍රධානම සිම්ප්ටම් එක මේක මට හම්බෙලා තියෙනවා පේෂන්ට්ලා දෙන්නෙක් 3rd year එකේදී එක්කෙනයි 4th year එකේදී එක්කෙනයි ඒ දෙන්නගෙම ප්‍රධානම ප්‍රසෙන්ටිං කම්ප්ලේන් එක තමයි බෑක් පේන් එක. ආයෙ වෙන මොකුත් කියන්නේ නැහැ ප්‍රධානම කම්ප්ලේන් එක බෑක් පේන් එක. තවදුරටත් ඉන්වෙස්ටිගේෂන් කරගෙන යද්දි තමයි හයිපර්කැල්සිනීමියා, රීනල් ෆේලියර් වගේ අහුවෙන්නේ. ඔලිගියුරියා හැම තියෙනවා. ඒ නිසා මේක තමයි ප්‍රධානම සිම්ප්ටම් එක. මේන්ම සිම්ප්ටම් එක බෑක් පේන් එක මල්ටිපල් මයිලෝමා වල. මොකද මේ ඔස්ටියෝලිටික් බෝන් ලීෂන් එක සිද්ධ වෙන නිසා. හරි. ආයෙ මේ කෝඩ් කම්ප්‍රෙෂන් එක තව විදිහකට වෙන්න පුළුවන්. ඒක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න මෙන්න මේ වගේ. ඔයාගේ බෝන් මැරෝ එක තියෙනවානේ. ඔයාගේ බෝන් මැරෝ එක. බෝන් මැරෝ එකේ තමයි ප්ලාස්මා සෙල් ඇකියුමුලේට් වෙන්නේ. බලන්නකෝ. මේ තියෙන බෝන් මැරෝ එක. හරිද? මේ තියෙන බෝන් මැරෝ එක. බෝන් මැරෝ එකේදී මොකද වෙන්නේ? මොනොක්ලෝනල් ප්ලාස්මා සෙල්ස්. ඒ කියන්නේ ප්ලාස්මා සෙල් එක ක්ලෝන් එකක් එක දිගට පොලිෆරේට් වෙනවා. පොලිෆරේට් වෙලා මෙන්න මෙහෙම ඇකියුමුලේට් වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම එක තැනක මෙන්න මෙහෙම ඇකියුමුලේට් වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම ඇකියුමුලේට් වෙලා මෙන්න මෙහෙම මාස් එකක් විදිහට ස්කන්ධයක් විදිහට මෙයාලා ඇකියුමුලේට් වෙන්න පුළුවන්. ස්කන්ධයක් විදිහට ඇකියුමුලේට් වෙන්න පුළුවන්. මාස් එකක් විදිහට. ප්ලාස්මා සෙල් පොලිෆරේට් වෙලා මෙන්න මෙහෙම ස්කන්ධයක් විදිහට එක තැනක අපි කියනවා ලෝකලයිස් මාස් එකක් විදිහට ඇකියුමුලේට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක තැනක ස්කන්ධයක් විදිහට ඇකියුමුලේට් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ localized mass of plasma cells. Plasma cell localized mass එකට අපි තනි නමක් කියනවා plasma cytoma කියලා. plasma cytoma. ඒතර ඔයාගේ bone marrow එකේ මෙන්න මේ විදිහට plasma cytoma බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ plasma cell proliferate වෙලා ඒ proliferate වෙච්ච plasma cell ටික එක තැනක mass එකක් විදිහට මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්. localized mass of plasma cells. මේකට කියනවා plasma cytoma කියලා. මේක නිකන් ටියුමර් එකක් වගේ. හරිද මේ? තනි ස්කන්ධයක් නේ මේක හරියට නිකන්
ටියුමර් එකක් වගේ ගෙඩියක් වගේ හරිද මේ තනි ස්කන්ධයක් නේ තියෙන්නේ එක තැනක තියෙන තනි ස්කන්ධයක් මේක හරියට ටියුමර් එකක් වගේ මේ වැඩේ හරිද මේ ප්ලාස්මාසයිටෝම හැදෙන වැඩේ බෝන් මැරෝ එකේ විතරක් නෙවෙයි මේක වෙන්න පුළුවන් පෙරිෆෙරල් ටිෂූස් වල වෙන්නත් පුළුවන් ප්‍රධාන වශයෙන්ම වෙන තැනක් තමයි ඔයාගේ බෝන්ස් ඔයාගේ vertebral bodies වල මෙන්න මේක වෙන්න පුළුවන් මොකද වෙන්නේ අර බෝන් මැරෝ එකේ පොලිෆරේට් වෙලා හැදෙන ප්ලාස්මා සෙල්ස් තියෙනවානේ ඒ ප්ලාස්මා සෙල්ස් ටික යනවා සර්කියුලේටරි සිස්ටම් එකට සර්කියුලේටරි සිස්ටම් එකට ගිහිල්ලා මෙන්න මෙහෙම vertebral bodies වල මෙන්න මෙහෙම accumulate වෙන්න පුළුවන් vertebral bodies වල මෙන්න මෙහෙම accumulate වෙන්න පුළුවන් accumulate ලා vertebral bodies වල මෙන්න මේ විදිහට ප්ලාස්මාසයිටෝම එකක් හදන්න පුළුවන් මෙන්න මේ විදිහට ප්ලාස්මාසයිටෝම හදන්න පුළුවන් vertebral bodies වල මෙන්න මේ විදිහට ප්ලාස්මාසයිටෝම හදන්න පුළුවන් vertebral bodies වල මෙන්න මේ විදිහට ප්ලාස්මාසයිටෝම හදන්න එතකොට මොකද වෙන්නේ ඔයාගේ ස්පයිනල් කෝඩ් එක කම්ප්‍රෙස් වෙනවා ඔයාගේ ස්පයිනල් කෝඩ් එක කම්ප්‍රෙස් වෙන එක තමයි එතනත් වෙන්නේ එතනත් මොකද වෙන්නේ මේ ප්ලාස්මාසයිටෝම එක නිසා ඔයාගේ ස්පයිනල් කෝඩ් එක කම්ප්‍රෙස් වෙන්න පුළුවන් හරි තේන අයිඩියා එකනේ ප්ලාස්මාසයිටෝම කියන්නේ ටියුමර් එකක් වගේ ඒකේ අදහස ප්ලාස්මා සෙල් ඇකියුමුලේට් වෙනවා එක තැනක මාස් එකක් විදිහට ස්කන්ධයක් විදිහට එක තැනක ඇකියුමුලේට් වෙනවා මේකට තමයි ප්ලාස්මාසයිටෝම කියන්නේ ප්ලාස්මාසයිටෝම දැන් දෙක බලා ගන්න පුළුවන් එකක් තමයි බෝන් මැරෝ එකේ බලා ගන්න පුළුවන් අනිත් එක තමයි එක්ස්ට්‍රාමෙඩලරි ටිෂූස් වල නැත්නම් බෝන් මැරෝ එකේ නොවන වෙන ටිෂූස් වල බලා ගන්න පුළුවන් ඒකිනුත් ප්‍රධාන තැනක් තමයි vertebral bodies vertebral bodies වල ප්ලාස්මාසයිටෝම එකක් ඇතුනොත් එහෙම එයා මොකද කරන්නේ අර කෝඩ් එක කම්ප්‍රෙස් කරන්න පුළුවන් ප්ලාස්මාසයිටෝම එක්කනොත් කෝඩ් එක කම්ප්‍රෙස් කරන්න පුළුවන් මම ඒක මෙතෙන්ට දුන්නේ නෑ මේක මේ ඇඩිෂනල් පොයින්ට් එකක් මේක මේ ප්‍රධාන පොයින්ට් එකක් නෙවෙයි ඇඩිෂනල් පොයින්ට් එකක් විදිහට දුන්නේ ඔයාලට අවශ්‍ය නම් මේක මතක තියාගන්න නැත්නම් අවුලක් නෑ මේක දැනගන්න ඕනේ කොහොමද කරලා කෝඩ් කම්ප්‍රෙෂන් එකක් සිද්ධ වෙනවා හරි ආයේ මොකද වෙන්නේ ආයේ මේ ප්ලාස්මා සෙල්ස් තියෙනවානේ ප්ලාස්මා සෙල්ස් ගොඩාක් හැදෙනවා හරිද දැන් මෙතන ගොඩාක් හැදෙනවානේ එක දිගට පොලිෆරේට් වෙලා මාර විදිහට ප්ලාස්මා සෙල්ස් හැදෙනවා මේ ප්ලාස්මා සෙල්ස් ගොඩක් හැදුනහම සාමාන්‍ය ප්ලාස්මා සෙල් එක ආයු කාලය හරිම කෙටි ඉක්මනට කැඩෙනවා වැඩි කාලයක් ප්ලාස්මා සෙල්ස් තියෙන්නේ නැහැ ප්ලාස්මා සෙල් වල ආයු කාලය හරිම අඩුයි ඒ නිසා සති දෙකක් වගේ කාලයක් තමයි තියෙන්නේ එයා මොකද වෙන්නේ ඉක්මනට කැඩෙනවා ඉක්මනට කැඩෙනකොට ප්ලාස්මා සෙල් ඉක්මනට කැඩෙනවානේ සාමාන්‍ය ඉක්මනට කැඩෙනකොට මෙයාගේ නියුක්ලික් ඇසිඩ් කැඩෙනවා ඒ කියන්නේ මෙයා කාලු කාලය අඩුයි ආයු කාලය අඩුයි ප්ලාස්මා සෙල්ස් ගොඩාක් දැන් තියෙනවා ප්ලාස්මා සෙල්ස් ගොඩාක් තියෙනවා ආයු කාලෙත් අඩුයි ප්ලාස්මා සෙල්ස් කැඩෙනවා කැඩෙනකොට මෙයාගේ නියුක්ලික් ඇසිඩ් ඩෙග්‍රඩේට් වෙලා හදනවා පියුරින් හරිද පියුරින් වැඩි කියලා කියන්නේ පියුරින් ටික ඩෙග්‍රඩේට් වෙලා යුරික් ඇසිඩ් හදනවා යුරික් ඇසිඩ් වැඩි වුණාම මොකද වෙන්නේ හයිපර් යුරිසීමියා එකක් වෙනවා මෙන්න මේකත් මල්ටිපල් මයලෝම එකේදී වෙනවා මොකද වෙන්නේ ප්ලාස්මා සෙල්ස් තියෙනවා ප්ලාස්මා සෙල්ස් ගොඩාක් හැදෙනවා හැබැයි ප්‍රශ්න තියෙන ප්ලාස්මා සෙල් වල ආයු කාලය හරිම අඩුයි ආයු කාලය අඩු නිසා ප්ලාස්මා සෙල් ඉක්මනට කැඩෙනවා ප්ලාස්මා සෙල් ඉක්මනට කැඩෙද්දී මෙයාගේ තියෙන නියුක්ලික් මැටීරියල් ටික කැඩෙනවා නියුක්ලික් මැටීරියල් ටික කැඩෙද්දී පියුරින් ප්‍රමාණය වැඩි වෙනවා පියුරින් ප්‍රමාණය වැඩි කියලා කියන්නේ පියුරින් කැඩිලා හැදෙන යුරික් ඇසිඩ් ප්‍රමාණය වැඩි යුරික් ඇසිඩ් ප්‍රමාණය වැඩි කියලා කියන්නේ හයිපර් යුරිසීමියා එකක් එනවා හරි දැන් බලන්න මල්ටිපල් මයලෝම වල පැතෝජෙනිසිස් එක මගෙද කියන්න බෝන් මැරෝ එකේදී මොකද වෙන්නේ ප්ලාස්මා සෙල් මොනොක්ලෝනල් පොලිෆරේෂන් එකක් සිද්ධ වෙනවා මොනොක්ලෝනල් පොලිෆරේෂන් එකක් සිද්ධ වෙලා ඇන්ටිබොඩීස් හදනවා මේ ඇන්ටිබොඩීස් මොකද වෙන්නේ ආකාර දෙකකට වැඩ කරන්න පුළුවන් එකක් තමයි මේ ඇන්ටිබොඩීස් ඔයාගේ බ්ලඩ් වල ඇකියුමුලේට් වෙලා බ්ලඩ් වල විස්කොසිටි එක නැත්තම් දුෂ්ශ්‍රාවිතාවය වැඩි කරනවා ඒ නිසා අපි කියනවා හයිපර් විස්කොසිටි සින්ඩ්‍රෝම් එකක් කියලා මොකද වෙන්නේ බ්ලඩ් වෙසල් රප්චර් වෙන්න පුළුවන් පුපුරන්න පුළුවන් හයිපර් විස්කොසිටි සින්ඩ්‍රෝම් එකකට යන්න පුළුවන් එහෙම නැත්නම් මේ ඇන්ටිබොඩීස් වල තියෙන ලයිට් චේන්ස් ටික ගැලවිලා ඔයාගේ කිඩ්නි වල තැම්පත් වෙන්න පුළුවන් කිඩ්නි වල තැම්පත් වුණොත් එහෙම ඔයාට රීනල් ෆේලියර් එකක් එනවා ඊට අමතරව මෙයාට පුළුවන් සයිටෝකයින් සික්‍රීට් කරන්න මේ සයිටෝකයින් වලින් පුළුවන් ඔයාගේ ඔස්ටියෝක්ලාස් ඇක්ටිවේට් කරන්න ඔස්ටියෝක්ලාස් ඇක්ටිවේට් වුණා කියලා කියන්නේ මොකද්ද එයා සම්පූර්ණයෙන්ම බෝන් එක රිසෝප් කරනවා අපි කියනවා ඔස්ටියෝලිටික් ලීෂන් එකක් සිද්ධ වෙනවා කියලා ඔස්ටියෝලිටික් ලීෂන් එකේදී ප්‍රධාන වශයෙන් ප්‍රතිඵල දෙකක් එනවා එකක් තමයි කැල්සියම් ලෙවල් එක වැඩි වෙනවා හයිපර් කැල්සිනීමියා එකක් එනවා අනිත් එක තමයි අර කෝඩ් එක කම්ප්‍රෙස් වෙන එක ඒකෙදි ප්‍රධානම සිම්ප්ටම් එක තමයි බෑක් පේන් එකක් එනවා සාමාන්‍යයෙන් ක්‍රොනික් බෑක් පේන් එකක් තමයි ඔයාගේ patient එන්නේ හරි මෙන්න මේ ලෙඩ තුන මොනවද මේ කෝඩ් කම්ප්‍රෙෂන් එක මේ හයිපර් කැල්සිනීමියා එක මේ රීනල් ෆේලියර් එක මේ හයිපර් විස්කොසිටි සින්ඩ්‍රෝම් එක මෙන්න මේ තුන මෙඩිකල් ඉමර්ජන්සි මල්ටිපල් මයලෝමා එකේ තියෙන මෙඩිකල් ඉමර්ජන්සි හතර තමයි මේ
හොඳට මතක තියාගන්න ඈ. ඒක හොඳට මතක තියාගන්න මල්ටිපල් මයලෝමා වල මෙඩිකල් ඉමර්ජන්සි 4ක් තියෙනවා. එකක් තමයි කෝට් කම්ප්‍රෙෂන් එක, අනිත් එක තමයි හයිපර් කැල්සිනීමියා එක, අනිත් එක තමයි රීනල් ෆේලියර් එක, අන්තිම එක තමයි හයිපර් විස්කසිටි සින්ඩ්‍රෝම් එක. මෙඩිකල් ඉමර්ජන්සි එක. මල්ටිපල් මයලෝමා පේෂන් කෙනෙක් આવොත් එහෙම මෙන්න මේව තිබ්බොත් එහෙම ඒක මෙඩිකල් ඉමර්ජන්සි එකක්. ඔයා ඉක්මනට මේක මැනේජ් කරන්න ඕනේ. හරි. ඊළඟට මේක ටිකක් වවාගෙන ගන්න ඕනේ. හරිද? මේ ලයිට් චේන් කියනවනේ. ලයිට් චේන් කියන එක ටිකක් වවාගෙන කමු. බලන්නකො මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒ තමයි මේ ඔය ලයිට් චේන් එකක් ගත්තාම ඔයාලට මතක ඇති ලයිට් චේන් හරිද? ලයිට් චේන් හරිද? ලයිට් චේන් එකක් ඔයා දානවා මේ ටියුබ් එක ටෙස්ට් ටියුබ් එකකට දාලා ලයිට් චේන් සර් ලයිට් චේන් තියෙන සොලියුෂන් එකක් ටෙස්ට් ටියුබ් එකකට දාලා ඔයා මොකද කරන්නේ? මේක රත් කරනවා. මේක බන්සන් බර්න් එකට අහු කරලා මේක රත් කරනවා හරිද? මේක රත් කරනවා. මේක රත් කරලා මේකේ උෂ්ණත්වය වැඩි කරනවා. මේක රත් කරලා මේකේ උෂ්ණත්වය වැඩි කරනවා. රත් කළා මේකේ උෂ්ණත්වය වැඩි කරනවා. මට උෂ්ණත්ව ලෙවල් ටික නම් හරියට මතක නැහැ හරිද? ගන්න කොහොමද කියලා උෂ්ණත්වය වැඩි කරන එක තමයි කරන්නේ. උෂ්ණත්වය එන්න වැඩි කරන එක තමයි කරන්නේ. උෂ්ණත්වය එන්න ඔයා මෙයාගේ වැඩි කරනවා. වැඩි කරද්දී එක අවස්ථාවක ඔයාට බලා ගන්න පුළුවන් අවක්ෂේපයක් හැදෙනවා. මෙන්න මෙහෙම අවක්ෂේපයක් හැදෙනවා. හරිද? මොනවා හරි අවක්ෂේපයක් හැදෙනවා. ඊට පස්සේ තවදුරටත් මේක රත් කරද්දී මොකද වෙන්නේ? මේ අවක්ෂේපය ආයේ දිය වෙලා යනවා. දැක්කද? හරි බලන්න. මොකද වෙන්නේ? අර ලයිට් චේන්ස් ටික ඔයා ටෙස්ට් ටියුබ් එකකට දාලා ඔයා ටෙස්ට් ටියුබ් එක රත් කරනවා. රත් කරගෙන යද්දී එක අවස්ථාවක අවක්ෂේපයක් හැදෙනවා. තවදුරටත් රත් කරගෙන යද්දී ඒ අවක්ෂේපය නැති වෙලා යනවා. ඊට පස්සේ ආයෙ මොකද කරන්නේ? මෙතන ඉඳන් ඔයා ආයෙ මේක කූල් කරනවා. කූල් කරද්දී ආයෙත් අර අවක්ෂේපය එනවා. ඊට ආයෙ කූල් කරනවා. එතකොට මොකද වෙන්නේ? අර අවක්ෂේපය නැති වෙලා යනවා. මෙන්න මේ විදිහට ප්‍රතිඵලයක් පෙන්වන නැත්නම් මේ විදිහට ඔබ්සර්වේෂන් එකක් පෙන්වන ප්‍රෝටීන් එකට අපි නමක් කියනවා බෙන්ස් ජෝන්ස් ප්‍රෝටීන්ස් කියලා. මේක ඔයාලා දන්නව ඈ බෙන්ස් ජෝන්ස් ප්‍රෝටීන්ස්. මේ බෙන්ස් ජෝන්ස් ප්‍රෝටීන් කියන එක මෙන්න මෙහෙම තමයි හැසිරෙන්නේ. එයාව රත් කරද්දී අවක්ෂේපයක් එනවා. තවදුරටත් රත් කරද්දී ඒ අවක්ෂේපය නැති වෙලා යනවා. සාමාන්‍යයෙන් අපි දන්න දේ තමයි ප්‍රෝටීන් එකක් ගත්තාම රත් කරද්දී අවක්ෂේපයක් හැදෙන්න ඕනේ. එතනින් එහාට තවදුරටත් රත් කරොත් එහෙම අවක්ෂේපය එහෙම තියෙන්න ඕනේ. එක්ක අවක්ෂේපය වාෂ් වෙලා යන්න ඕනේ. එහෙම නෙවෙයි. ප්‍රෝටීන් එකක් ගත්තාම අවක්ෂේපයක් නෑ හැදෙන්නේ. මොකද එයා රත් කරද්දී එයා ඩීනේචර් වෙනවා. දුෂ්ස්වාභාවීකරණය වෙලා එයා අවක්ෂේප වෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. හැබැයි මේක තවදුරටත් රත් කරද්දී අවක්ෂේපය දිය වෙනවා. මේක සාමාන්‍යයෙන් ප්‍රෝටීන් එකක් පෙන්වන ගති ලක්ෂණයක් නෙවෙයි. මේක ඇබ්නෝමල් ලක්ෂණයක්. ඒතර මේකට අපි කියනවා බෙන්ස් ජෝන්ස් ප්‍රෝටීන්ස් කියලා. මෙන්න මෙහෙම පෙන්වන්නේ බෙන්ස් ජෝන්ස් ප්‍රෝටීන්ස් කියලා. බෙන්ස් ජෝන්ස් ප්‍රෝටීන් එක තමයි රත් කරද්දී අවක්ෂේපයක් පෙන්වලා තවදුරටත් රත් කරද්දී අවක්ෂේපය දිය වෙලා යන්නේ. සහ ඒ අවක්ෂේපය දිය වෙලා ගියපු අවස්ථාවේ ඉඳන් තවදුරටත් ඒක සිසිල් කරද්දී ආය අවක්ෂේපය හැදිලා තවදුරටත් ඒක සිසිල් කරද්දී අවක්ෂේපය නැති වෙලා යන්නේ. මෙන්න මේ ඔබ්සර්වේෂන් එක පෙන්වන්නේ බෙන්ස් ජෝන්ස් ප්‍රෝටීන්ස් වලින්. ඒතර මේ බෙන්ස් ජෝන්ස් ප්‍රෝටීන් කියන්නේ වෙන කවුරුත් නෙවෙයි ලයිට් චේන්ස්. ඇන්ටිබොඩීස් වල ලයිට් චේන්ස් වලට තමයි මේ බෙන්ස් ජෝන්ස් ප්‍රෝටීන් කියලා කියන්නේ. එතකොට ඔයා මේ පේෂන්ට්ගේ යූරින් සැම්පල් එකක් අරගෙන බෙන්ස් ජෝන්ස් ප්‍රෝටීන් තියෙනවද කියලා බැලුවොත් එම් බලා ගන්න පුළුවන්. බෙන්ස් ජෝන්ස් ප්‍රෝටීන් බලා ගන්න පුළුවන් මේ පේෂන්ට්ගේ. ඒ නිසා මෙයාලගේ ලයිට් චේන්ස් යූරින් වල තියෙනවා. ඒ නිසා මේ පේෂන්ට්ගේ යූරින් සැම්පල් එකක් අරගෙන ඔයා ඒ යූරින් සැම්පල් එක මෙන්න මේ විදිහට රත් කරොත් එහෙම ඔයාට මෙන්න මේ ඔබ්සර්වේෂන් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ ෆිනොමිනම් එක ඔයාට බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ පේෂන්ට්ගේ බෙන්ස් ජෝන්ස් ප්‍රෝටීන් ඔයාට බලා ගන්න පුළුවන් යූරින් සැම්පල් එකක් අරගෙන ටෙස්ට් එකක් කරොත්. ඒක පළවෙනි පොයින්ට් එක. ආයේ තව වැඩක් තියෙනවා. මතක කරගන්න ප්‍රෝටීන් වල ස්ට්‍රක්චර්ස් ටික. දැන් කෙලින්ම යන්නේ මේ O level කාලෙට ඈ. කියන ප්‍රෝටීන් වල ස්ට්‍රක්චර්ස් මොනවද තියෙන්නේ? ප්‍රයිමරි ස්ට්‍රක්චර් එක තියෙනවා, සෙකන්ඩරි ස්ට්‍රක්චර් එක තියෙනවා, ටර්ෂරි ස්ට්‍රක්චර් එක තියෙනවා සහ කොඩනරි ස්ට්‍රක්චර් එක තියෙනවා. හරි. ප්‍රයිමරි ස්ට්‍රක්චර් එක නම් අවුලක් නැහැ. කෙලින්ම අර මේ ඇමිනෝ අම්ල දාමයේ තමයි තියෙන්නේ. හරිද? පොලිපෙප්ටයිඩ් චේන් එක තමයි තියෙන්නේ. සෙකන්ඩරි ස්ට්‍රක්චර් එකේ ස්ට්‍රක්චර්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ඇල්ෆා හෙලික්ස් එක තියෙනවා. ආයෙ මොකක්ද තියෙන්නේ? බීටා පීටර් ෂීට් එක තියෙනවා. බීටා පීටර් ෂීට් එක තියෙනවා. ටර්ෂරි ස්ට්‍රක්චර් එක මෙන්න ග්ලෝබ් එකක් තමයි තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම. කොඩනරි ස්ට්‍රක්චර් එක ගත්තාම මෙන්න මේ වගේ ටර්ෂරි ස්ට්‍රක්චර් ගොඩක් එකතු වෙලා තමයි කොඩනරි ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ. හරි. ඒවල දන්නේ නැහැ මම නිකන් මතක් කරේ. හරි. එතකොට අපි මේ කතා කරන ලයිට් චේන් එක තියෙනවානේ. ලයිට් චේන් එක අයිති වෙන්නේ මෙන්න මේ ටර්ෂරි ස්ට්‍රක්චර් එකට. ලයිට් චේන් එක අයිති වෙන්නේ මේ ටර්ෂරි ස්ට්‍රක්චර් එකට.
අවුලක් නැහැ. හැබැයි මිනිස්සු ගත්තාම මිනිස්සුන්ගේ මේ බීටා පීටර් ෂීට් එක දිනව නේද? මේ බීටා පීටර් ෂීට් එක කඩන්න එන්සයිම්ස් නැහැ. මම මේ කලින් කියනවා හරිද? බීටා පීටර් මිනිස්සුන්ගේ කඩන්න එන්සයිම්ස් නැහැ. ඒ නිසා මිනිස්සුන්ගේ ඇඟේ වැරදිලාවත් බීටා පීටර් ෂීට් එකක් හැදුනොත් ප්‍රෝටීන් එක මකරේ අවුලක් වෙලා මිස්ෆෝල්ඩින් එකක් වෙලා බීටා පීටර් ෂීට් එකක් හැදුනොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක ඇකියුමුලේට් වෙනවා. මේ බීටා පීටර් ෂීට් එකක් හැදුනොත් එහෙම ඒ ෂීට් එක ඇකියුමුලේට් වෙනවා. ඇකියුමුලේට් වෙලා එයා ටිෂූස් වල තැම්පත් වෙනවා. ඔයාගේ ටිෂූස් වල එයා ගින් තැම්පත් වෙනවා. ඒක අවුල් හරිද? මෙන්න මේවට කියනවා ඇමයිලොයිඩ් ප්‍රෝටීන් කියලා. ඇමයිලොයිඩ් ප්‍රෝටීන්ස් කියලා කියනවා. ඇමයිලොයිඩ් ප්‍රෝටීන් කියලා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි බීටා ප්ලීටඩ් ෂීට් එකක් තියෙන ප්‍රෝටීන්ස් වල. මොකද අවුල අපේ ඇඟේ බීටා ප්ලීටඩ් ෂීට් එකක් තියෙන ප්‍රෝටීන්ස් කඩන්න එන්සයිම්ස් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ ප්‍රෝටීන්ස් ටික ගිහිල්ලා අපේ ටිෂූස් වල තැම්පත් වෙනවා. මෙන්න මේකට කියනවා ඇමයිලොයිඩ් ඩිපොසිෂන් එකක් වෙනවා කියලා. ඇමයිලොයිඩ් ඩිපොසිෂන් එකක් වෙනවා. දැන් මේක ගිහලා හાર્ට් එකේ තැම්පත් වුණොත් එහෙම කෙලින්ම මේ කාඩියෝමයොපති එකක් එනවා. රිස්ට්‍රික්ටිව් කාඩියෝමයොපති එකක් එන්න පුළුවන්. මේක ගිහිල්ලා කිඩ්නි එකේ තැම්පත් වුණොත් එහෙම කිඩ්නි ෆේලියර් එකක් වෙන්න පුළුවන්. ලිවර් එකේ තැම්පත් වුණොත් එහෙම ලිවර් ෆේලියර් එකට යන්න පුළුවන්. ඒ විදිහට කියලා වෙන්න පුළුවන් ඔයාලට. හරි. ඒතර මෙන්න මේ බීටා පීටර් ෂීට්ස් ප්‍රෝටීන් වලටම තමයි අපි විශේෂ නමක් කියන්නේ ඇමයිලොයිඩ් ප්‍රෝටීන් කියලා. ඇමයිලොයිඩ් ප්‍රෝටීන් ටිෂු එක තැම්පත් වෙනකොට අපි කියනවා ඇමයිලොයිඩ් ඩිපොසිෂන් එකක් කියලා. ලයිට් චේන් වල තියෙන අවුල තමයි අපේ ඇඟේ ලයිට් චේන් වැඩි කාලයක් තිබ්බොත් එහෙම මේ ලයිට් චේන් එක මිස්ෆෝල්ඩින් වෙනවා. ලයිට් චේන් එක මිස්ෆෝල්ඩ් වෙලා එයාපත් වෙනවා බීටා ප්ලීටඩ් ෂීට් එක බවට. අම්මට සෙල්. දැන් මොකද වෙන්නේ? මෙතනින් එහාට මෙයාව කඩන්න බෑ. මොකද කඩන්න එන්සයිම නැහැ. මෙයාව කඩන්න එන්සයිම් නැති නිසා මොකද වෙන්නේ? මෙයා ඇමයිලොයිඩ් ප්‍රෝටීන් එකක් බවට වැඩ කරලා මෙයා කෙලින්ම ටිෂූස් වල තැම්පත් වෙලා ඇමයිලොයිඩ් ඩිපොසිෂන් එකට යන්න පුළුවන්. ක්ලියර් නේ අයිඩියා එක? මොකද්ද? අපේ ඇඟේ ප්‍රෝටීන් වල ස්ට්‍රක්චර්ස් හතරක් තියෙනවානේ. සාමාන්‍ය ස්වභාවය හතරයි තියෙන්නේ. එතකොට ඒ හතරෙන් මේ දෙවෙනි ස්ට්‍රක්චර් එකේ තියෙන බීටා ප්ලීටර් ෂීට් එක තියෙනවානේ. ඒක මිනිස්සුන්ගේ කඩන්න එන්සයිම් එකක් නැහැ. ඒ නිසා වැරදිලාවත් මෙන්න මේ වගේ ප්‍රෝටීන් එකක් හැදුනොත් එහෙම මොකද වෙන්නේ? ඒ ප්‍රෝටීන් එක ටිෂූස් වල තැම්පත් වෙනවා. මේ ප්‍රෝටීන් එකටම විශේෂ නමක් කියනවා ඇමයිලොයිඩ් ප්‍රෝටීන්ස් කියලා. මේක ටිෂු එක තැම්පත් වෙනවට කියනවා ඇමයිලොයිඩ් ඩිපොසිෂන් එකක් කියලා. එතන මොකද වෙන්නේ? අපේ ලයිට් චේන් කියලා කියන්නේ ටර්ෂරි ස්ට්‍රක්චර් එකේ තියෙන ප්‍රෝටීන් එකක්. හැබැයි මේ මල්ටිපල් මයලෝමා එකේදී ලයිට් චේන්ස් ගොඩාක් හැදෙනවා. ඒ හැදෙන ලයිට් චේන්ස් වලින් සමහර ලයිට් චේන්ස් මොකද වෙන්නේ? මිස්ෆෝල්ඩ් වෙනවා. කියන්නේ ටර්ෂරි ස්ට්‍රක්චර් එකේ ඉඳන් සෙකන්ඩරි ස්ට්‍රක්චර් එකට දක්වා මිස්ෆෝල්ඩින් එකක් වෙනවා. මිස්ෆෝල්ඩින් එකක් වෙලා මෙයාපත් වෙන්නේ ඇල්ෆා හේලික්ස් එකක් බවට නෙවෙයි. ඇල්ෆා හේලික්ස් එකක් වුණා නම් අවුලක් නැහැ. ඒ කඩන එන්සයිම්ස් තියෙනවා. හැබැයි මෙයාපත් වෙන්නේ බීටා ප්ලීටර් ෂීට් එකක් බවට. මෙන්න මේකක් බවට පත් වුණා කියලා කියන්නේ මේක කඩන්න අපේ ඇඟේ එන්සයිම්ස් නැහැ. එතකොට මොකද වෙන්නේ? මෙයා ගිහින් ටිෂූස් වල ඩිපොසිට් වෙනවා. අපි කියනවා ඇමයිලොයිඩ් ඩිපොසිෂන් එකක් වෙනවා කියලා. ඒ නිසා මේ ලයිට් චේන් එක නිසා මොකද වෙන්නේ? ඇමයිලොයිඩ් ඩිපොසිෂන් එකක් වෙනවා. ඇමයිලොයිඩ් ඩිපොසිෂන් එකක් සිද්ධ වෙනවා. හරි. ඔය තමයි මල්ටිපල් මයලෝමා වල පැතොලොජි එක. හරි. මම හිතුවා කියන්න පැතොලොජි එක මොකද වෙන්නේ? ප්‍රධාන වශයෙන්ම ප්ලාස්මා සෙල්ස් තමයි වැඩි වෙන්නේ. හරිද? ප්‍රධාන වශයෙන් කියන්නේ ඒක තමයි වෙන්නේ. හරිද? මොනොක්ලෝනල් පොලිමරේෂන් ඔෆ් ප්ලාස්මා සෙල්ස්. එතකොට මොකද වෙන්නේ? ඇන්ටිබොඩිස් ගොඩාක් හදනවා. ඇන්ටිබොඩිස් ගොඩාක් හදලා මොකද කරන්නේ? ඇන්ටිබොඩිස් නිසා විස්කොසිටි එක වැඩි කරලා හයිපර් විස්කොසිටි සින්ඩ්‍රෝම් එක හදනවා. ඒ ඇන්ටිබොඩිස් ඉන්න ලයිට් චේන්ස් ගැලවිලා රීනල් ෆේලියර් එකක් එනවා. සහ සයිටෝකයින් සික්‍රීට් කරලා ඔස්ටියෝක්ලාස්ටික් බෝන් ලීෂන් එකක් කරනවා. ඔස්ටියෝක්ලාස් ඇක්ටිවේට් කරලා ඒකේ ප්‍රතිඵලයක් විදිහට හයිපර්කැල්සිනීමියා සහ කෝඩ් කම්ප්‍රෙෂන් එකක් එනවා. මේ හතරට අපි කියනවා මෙඩිකල් ඉමර්ජන්සි එක කියලා මල්ටිපල් මයලෝමා වල. ඊට අමතරව ප්ලාස්මා සෙල්ස් ගොඩාක් හැදෙනවා. එයාලගේ ආයු කාලය හරිම අඩුයි. එයාලා ඉක්මනට කැඩෙනවා. එයාලා කැඩෙනකොට නියුක්ලික් ඇසිඩ් කැඩලා පියුරින් හැදෙනවා. පියුරින් ගොඩාක් තියෙනවා. පියුරින් ගොඩක් තියෙනවා කියලා කියන්නේ පියුරින් කැඩලා යුරික් ඇසිඩ් ගොඩාක් හැදෙනවා. යුරික් ඇසිඩ් ගොඩාක් හැදෙනවා කියලා කියන්නේ හයිපර් යුරිසීමියා ගවුට් කියන තත්ත්වයට යන්න පුළුවන්. ඊට අමතරව මේක අමතර පොයින්ට් එක මම කිව්වා ඔයාලට මේක මතක තියාගන්න ඉන්නේ. මේ එකක් තමයි ලයිට් චේන්ස් නිසා බෙනිස්ටෝන්ස් ප්‍රෝටීන් බලා ගන්න පුළුවන්. ඔයාලට තියෙන මල්ටිපල් මයලෝමා තියෙන පේෂන්ට් කෙනෙක්ගේ යුරින් සැම්පල් එකක් අරගෙන ආවිලා රත් කරන එක. ඒතරට මෙන්න මේ බෙන්ස්ටෝන් ප්‍රෝටීන් වල අර මම කිව්ව ෆිනොමිනම් එක බලා ගන්න පුළුවන්. ඔබ්සර්වේෂන් එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව ලයිට් චේන් එක මිස්ෆෝල්ඩ් වෙන්න පුළුවන්. මිස්ෆෝල්ඩ් වුණොත් එහෙම ඇමයිලොයිඩ් ප්‍රෝටීන් බවට පත් වෙලා ටිෂූස් වල ඩිපොසිට් වෙලා ඇමයිලොයිඩ් ඩිපොසිෂන් එකක් බලා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් හાર્ට් එකේ එහෙම ඩිපොසිට් වුණොත් එහෙම ඉවරයි. රිස්ට්‍රික්ටිව් කාඩියෝමයොපති එනවා. හරි. මේ තමයි පැතොලොජි එක. ලස්සනයි නේද? මරු මරේ මරු. හරිද? මං හරි මාසයි. හරිද මේකට? සුපිරි. හරිද? මේ පැතොලොජි එක එන ආතල්ලා මේ පැතොලොජි එකේ. හරි. අපි අයින් ඉස්සරහට.
දැන් බලමු ඩයග්නොස්ටික් ක්‍රයිටීරියා ටික. ඩයග්නොස්ටික් ක්‍රයිටීරියා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේජර් ක්‍රයිටීරියා. මේජර් ක්‍රයිටීරියා අනිත් එක තමයි මයිනර් ක්‍රයිටීරියා. මේජර් ක්‍රයිටීරියා ගත්තාම එක මේජර් ක්‍රයිටීරියා එකක් තමයි කියන්නේ දෙකෙන් කියන්නේ. මේජර් ක්‍රයිටීරියා දෙකයි තියෙන්නේ. දෙකෙන් එකක් තිබ්බනම් හොඳටම ඇති. එකක් තමයි බෝන් මැරෝ බයොප්සියක් ගන්න. බෝන් මැරෝ බයොප්සියක් ගත්තාම ඔයාලට බෝන් මැරෝ බයොප්සි එකේ ප්ලාස්මා සෙල්ස් බලා ගන්න පුළුවන් more than 10%. මේ තමයි පළවෙනිම මේජර් ක්‍රයිටීරියා එක. මොකද්ද? බෝන් මැරෝ බයොප්සියක් ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ප්ලාස්මා සෙල් more than 10% තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි ප්ලාස්මා සයිටෝමා එකක් බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ප්ලාස්මා සයිටෝම එකක්. මම කියලා දුන්නා ප්ලාස්මා සයිටෝම කියන්නේ මොකක්ද කියලා. ප්ලාස්මා සෙල් ඇකියුමුලේට් වෙලා මෙන්න මෙහෙම එකිනෙකට ඇකියුමුලේට් වෙලා හදා ගන්නවා ලෝකලයිස් මාස් එකක්. මෙන්න මේ විදිහට ඇකියුමුලේට් වෙලා හදා ගන්නවා මෙන්න මේ විදිහට ලෝකලයිස් මාස් එකක්. මේකට තමයි කියන්නේ ප්ලාස්මා සයිටෝම කියලා. ඒතර මේක බලා ගන්න පුළුවන් කොහෙද? එකක් තමයි බෝන් මැරෝ එකේ මේක බලා ගන්න පුළුවන්. ආයේ කොහෙද? ආයේ එක්ස්ට්‍රා මෙඩලරි ටිෂු වල. ප්‍රධාන වශයෙන් මේ vertebral වල එක්ස්ට්‍රා මෙඩලරි ටිෂුස් වල මේක බලා ගන්න පුළුවන්. එක්ස්ට්‍රා මෙඩලරි ටිෂුස් වල බලා ගන්න පුළුවන්. ඒතර ඔයාලට බෝන් මැරෝ බයොප්සියක් අරගෙන එක්කෝ ප්ලාස්මා සයිටෝම එකක් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මොකක් හරි මේ වෙන ටිෂු එක බයොප්සි එකක් අරගෙන ප්ලාස්මා සයිටෝම එකක් බලා ගන්න පුළුවන්. හරි මේ තමයි මේජර් ක්‍රයිටීරියා. හරිද? මේ දෙකම තියෙන්න ඕනේ නැහැ. එකක් තිබ්බනම් හොඳටම ඇති. එක්කෝ මේක එක්කෝ මේක. දෙකම තියෙන්න ඕනේ නැහැ. එකක් තිබ්බනම් හොඳටම ඇති. මේජර් ක්‍රයිටීරියා එක මොකද්ද මට ආයෙ කියන්න? එක්කෝ බෝන් මැරෝ බයොප්සියක් ගත්තා. බෝන් මැරෝ බයොප්සියේ ප්ලාස්මා සෙල් more than 10% තියෙන්න ඕනේ. මේක තමයි හොඳ මේක. හරිද? හොඳ මේක. මොකද මේ ප්ලාස්මා සයිටෝම හැමතිස්සෙම තියෙන්නේ නැහැ. සමහර පේෂන්ට් ලක විතරයි ප්ලාස්මා සයිටෝම තියෙන්නේ. මේක හැමතිස්සෙම තියෙනවා. මේක ඕන පේෂන්ට් කෙනෙක් මේක තියෙන්න ඕනේ. ප්ලාස්මා සෙල් more than 10% තියෙන්න ඕනේ. මීට අමතරව ප්ලාස්මා සයිටෝම බලා ගන්න පුළුවන්. ප්ලාස්මා සයිටෝම කොහෙද තියෙන්නේ? එක්කෝ බෝන් මැරෝ එකේ එහෙම නැත්නම් බෝන් මැරෝ නොවන වෙන ටිෂුස් වල. අපි කියනවා එක්ස්ට්‍රා මෙඩලරි ටිෂුස් වල බලා ගන්න පුළුවන්. මයිනර් ක්‍රයිටීරියා ගත්තොත් මයිනර් ක්‍රයිටීරියා මතක තියාගන්න කෝරා කියලා. කෝරා කියලා මතක තියාගන්න. කෝරා කියලා මතක තියාගන්න. මයිනර් ක්‍රයිටීරියා හතරයි තියෙන්නේ. පළවෙනි මයිනර් ක්‍රයිටීරියා එක කෝරා හයිපර්කැල්සිනීමියා. හයිපර්කැල්සිනීමියා. දෙවෙනි එක ඕවකුරින් තියෙන්නේ ඔස්ටියෝලිටික් bone lesions. Osteolytic bone lesions. දෙවෙනි මයිනර් ක්‍රයිටීරියා එක. තුන්වෙනි මයිනර් ක්‍රයිටීරියා එක R renal failure. සරලව ගත්තොත් එහෙම ක්‍රියටිනින් ලෙවල් එක වැඩි වෙලා තියෙනවා. සීරම් ක්‍රියටිනින් වැඩි වෙලා තියෙනවා. renal failure. හතරවෙනි එක A anemia. anemia එනවා. මොකද බෝන් මැරෝ එකේ මොකද වෙන්නේ මේ? බෝන් මැරෝ එකේ ප්ලාස්මා සෙල්ස් මාර විදිහට වැඩි. ප්ලාස්මා සෙල්ස් මාර විදිහට වැඩි කියලා කියන්නේ RBC හදන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඒ නිසා anemia එකක් එනවා. ප්ලේට්ලට් හදන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඒ නිසා thrombocytopenia එකක් එනවා. bruisings වෙනවා. සහ WBC හදන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? recurrent infections එනවා. අර කලින් කතාවම හැදා අර acute myeloid leukemia වල මම පැහැදිලි කරේ ඒ තියරීමයි මෙතන තියෙන්නේ. අර chronic lymphoid leukemia වල මම පැහැදිලි කරේ. ඔව් chronic myeloid leukemia වල මම පැහැදිලි කරේ ඒ තියරීමයි මෙතනත් තියෙන්නේ. මොකද සෛල ප්‍රමාණය වැඩි වෙන්න අනිත් සෛල වලට හැදෙන්න ඉඩ අඩු වෙනවා. ඒක තමයි වෙන්නේ බෝන් මැරෝ එක ඇතුලේ. ඒතර මෙතනත් ඒකම තමයි වෙන්නේ ඈ. ඇනීමියා එන්න පුළුවන්. හරි මේ තමයි ඩයග්නොස්ටික් ක්‍රයිටීරියා ටික. ඊට අමතරව තව ෆයින්ඩින්ග්ස් කිහිපයක් තියෙනවා. මීට අමතරව මෙච්චර මේ තමයි ප්‍රධානම ටික. මීට අමතරව තව ෆයින්ඩින්ග්ස් කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔයා බ්ලඩ් ෆිල්ම් එකක් ගත්තොත්. ඔයා බ්ලඩ් ෆිල්ම් එකක් ගත්තොත් මෙන්න මෙහෙම දෙයක් බලා ගන්න පුළුවන්. ඒ තමයි RBC තියෙනවනේ. මේ තියෙන වගේ RBC එකක්. මේ තියෙන වගේ තව RBC එකක්. මේ තියෙන වගේ තව RBC එකක්. හරි. මොකද වෙන්නේ? මල්ටිපල් මයලෝමා වල හැදෙනවනේ ඇන්ටිබොඩිස්. හරි. මල්ටිපල් මයලෝමා වල හැදෙනවනේ ඇන්ටිබොඩිස්. මේ හදන ඇන්ටිබොඩිස් මොකද කරන්නේ? මේ RBC එකිනෙකට සම්බන්ධ කරනවා. මල්ටිපල් මයලෝමා හැදෙන ඇන්ටිබොඩිස් මේ RBC එකිනෙකට සම්බන්ධ කරනවා. මල්ටිපල් මයලෝම වල හැදෙන ඇන්ටිබොඩිස් මේ RBC එකිනෙකට සම්බන්ධ කරනවා. මෙන්න මෙහෙම. මෙහිම සම්බන්ධ කරලා මොකද කරන්නේ? RBC මෙන්න මෙහෙම දාමයක් හදා ගන්න. RBC මෙන්න මෙහෙම දාමයක් හදන. මේකට කියනවා රොලැක්ස් එකක් කියලා. රොලැක්ස් ෆෝමේෂන් එකක් කියලා කියනවා. රොලැක්ස් ෆෝමේෂන් එක. මෙන්න මේ විදිහට රොලැක්ස් ෆෝමේෂන් එකක් බලා ගන්න පුළුවන් බ්ලඩ් ෆිල්ම් එකක් ගත්තොත්. ඒක හැදෙන්නේ කොහමද? අර ඇන්ටිබොඩිස් ගිහිල්ලා RBC එකත් එක්ක බයින්ඩ් වෙලා මෙන්න මෙහෙම එක දිගට RBC සෙට් කරගන්නවා. එක දිගට රේඛීය දාමයක් විදියට. මේක රේඛීය දාමයක් ඈ.
ලීනියර් චේන් එකක්. නිකන් ආවට ගියාට හැදෙන්නේ නැහැ ලීනියර් චේන් එකක්. හරිද? එක දිගට ලස්සනට දාමයක් හදනවා. මෙන්න මේ එක දිගට හැදෙන ලීනියර් චේන් එකට තමයි අපි නමක් කියන්නේ රොලැක්ස් එකක් කියලා. RBC රොලැක්ස්. රොලැක්ස් ෆෝමේෂන් එකක් බලා ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඔයා සීරම් ඉලෙක්ට්‍රොෆොරසිස් එකක් කරොත්. ඉලෙක්ට්‍රොෆොරසිස්. සීරම් ඉලෙක්ට්‍රොෆොරසිස් එකක් කරොත් එහෙම මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්. සීරම් ඉලෙක්ට්‍රොෆොරසිස් එකක් කරොත් එහෙම ඒකේ බීටා 2 මැක්‍රෝග්ලොබියුලින් වැඩි වෙලා තියෙනවා. ඊට අමතරව ගැමා ප්‍රෝටීන් එක මෙන්න මෙහෙම වැඩි වෙලා තියෙනවා. අපි කියනවා බීටා 2 මැක්‍රෝග්ලොබියුලීමියා එකක් වෙනවා කියලා. මොකද ඉලෙක්ට්‍රොෆොරසිස් එකේ බීටා 2 බෑන්ඩ් එක තියෙනවානේ. මෙන්න මේ බීටා 2 බෑන්ඩ් එක වැඩි වෙලා තියෙනවා. නෝමල් කෙනට වඩා වැඩි වෙලා තියෙනවා. ඒ නිසා බීටා 2 මැක්‍රෝග්ලොබියුලීමියා එකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඒකේ තියෙන ගැමා බෑන්ඩ් එක වැඩි වෙලා තියෙන්නේ. මේ ගැමා බෑන්ඩ් එක මෙන්න මේ තනි ඉරක් විදිහට ගැමා බෑන්ඩ් එක වැඩි වෙලා තියෙනවා. අපි කියනවා පැරා ප්‍රෝටිනීමියා එකක් කියලා. ප්‍රෝටිනීමියා එකක් කියලා කියනවා. පැරා ප්‍රෝටිනීමියා එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඒතර සීරම් ඉලෙක්ට්‍රොෆොරසිස් එක කරොත් එහෙනම් මොනවද බලා ගන්න පුළුවන් වෙන්නේ? දේවල් දෙකක් වලට බලා ගන්න පුළුවන්. එකක් තමයි බීටා 2 කියන පාර්ට් එක වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා බීටා 2 මැක්‍රෝග්ලොබියුලීමියා එකක් වෙලා තියෙනවා කියලා. ඊට අමතරව ගැමා බෑන්ඩ් එක මෙන්න මෙහෙම වැඩි වෙලා තියෙනවා. ගැමා බෑන්ඩ් එක මේ විදිහට වැඩි වෙලා තියෙනවා. ඒ නිසා පැරා ප්‍රෝටිනීමියා එකක් විදිහට මේක බලා ගන්න පුළුවන්. ආයේ තුන්වෙනි එක ඇල්බියුමින් ටු ග්ලොබියුලින් රේෂියෝ එක රිවර්ස් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඇල්බියුමින් තමයි අපේ ඇඟේ වැඩිම මේක අනිත් පැත්ත ගහලා තියෙන්නේ. ඇල්බියුමින් ටු ග්ලොබියුලින් රේෂියෝ එක රිවර්ස් වෙලා තමයි තියෙන්නේ. හරි. මේකේ මැනේජ්මන්ට් එකට යන්. මැනේජ්මන්ට් එක මෙහෙමයි. පටන් ගන්නකොට අපි කරන්නේ කිමෝതെරපි. කිමෝതെරපි තමයි මුලින්ම යන්නේ. කිමෝതെරපි සාමාන්‍යයෙන් සයිකල්ස් 4ක් විතර යනවා. සයිකල්ස් 4ක් විතර ගියාට පස්සේ තමයි අපි බෝන් මෙරෝ ට්‍රාන්ස්ප්ලාන්ටේෂන් එකට යන්නේ. හරි. මේක තමයි මැනේජ්මන්ට් එක. කිමෝതെරපි සයිකල් 4ක් විතර කරනවා. සයිකල් 4ක් විතර කරලා බෝන් මෙරෝ ට්‍රාන්ස්ප්ලාන්ටේෂන් එකට යනවා. මේක තමයි මැනේජ්මන්ට් එකේදී සිද්ධ වෙන්නේ. කිමෝതെරපි ගත්තාම ඒක දෙන්නත් ප්‍රධාන වශයෙන් ක්‍රයිටීරියා එකක් බලපානවා. ඒ තමයි වයස. අවුරුදු 75ට වැඩි අයට වෙනම මැනේජ්මන්ට් එකක් යන්නේ. අවුරුදු 75ට අඩු අයට වෙනම මැනේජ්මන්ට් එකක් යන්නේ. 75ට වැඩි අයට වෙනම මැනේජ්මන්ට් එකක් යන්නේ. හරි බලන්නකෝ. 75ට අඩු. ඒ කියන්නේ ඔයාට මට මල්ටිපල් මයලෝම හැදුනොත් එහෙනම් මොකද කරන්නේ? අපිට මල්ටිපල් මයලෝම හැදුනොත් එහෙම ප්‍රධාන වශයෙන් කිමෝതെරපි කම්බිනේෂන් වර්ග 3ක් තියෙනවා. එක කම්බිනේෂන් එකක් තමයි බර්ටිසොමිබ් ඩෙක්සාමෙතසෝන් බර්ටිසොමිබ් ඩෙක්සාමෙතසෝන් සහ ලෙනොලිඩොමයිඩ් මේක කම්බිනේෂන් එක. බර්ටිසොමිබ් ඩෙක්සාමෙතසෝන් ලෙනොලිඩොමයිඩ් මේ දෙන එක කම්බිනේෂන් එකක්. මෙන්න මේක දෙන්න පුළුවන් 75ට අඩු අයට. එහෙම නැත්නම් මෙන්න මේක දෙන්න පුළුවන්. බර්ටිසොමිබ් ඩෙක්සාමෙතසෝන් සහ තැලිඩොමයිඩ් මේ තව කම්බිනේෂන් එකක්. එහෙම නැත්නම් තව කම්බිනේෂන් එකක් තියෙනවා. ඒ තමයි බර්ටිසොමිබ් ඩෙක්සාමෙතසෝන් සහ සයික්ලෝෆොස්ෆැමයිඩ් මේ දෙන තව කම්බිනේෂන් එකක්. එතකොට 75ට අඩු අයට කිමෝതെරපි කරනකොට කිමෝതെරපි කම්බිනේෂන් 3කට දෙන්න පුළුවන්. එක්කෝ මේ කම්බිනේෂන් එක දෙන්න පුළුවන්. එක්කෝ මේ කම්බිනේෂන් එක දෙන්න පුළුවන්. එක්කෝ මේ කම්බිනේෂන් එක දෙන්න පුළුවන්. පළවෙනි කම්බිනේෂන් එකේ තියෙන්නේ බර්ටිසොමිබ් ඩෙක්සාමෙතසෝන් ලෙනොලිඩොමයිඩ්. දෙවෙනි එකේ තියෙන්නේ බර්ටිසොමිබ් ඩෙක්සාමෙතසෝන් තැලිඩොමයිඩ්. අන්තිම එකේ තියෙන්නේ බර්ටිසොමිබ් ඩෙක්සාමෙතසෝන් සයික්ලෝෆොස්ෆෑමයිඩ්. මේ ටික පාඩම් කරන්න මේ වෙන කරන්න දෙයක් නැහැ හරිද? SCQ එකට වගේ සාමාන්‍යයෙන් මට මතක ඉඳලා අහලා තිබ්බා හරිද? ඒ නිසා මේක පාඩම් කරන්න ප්ලීස්. මට වෙන කරන්න දෙයක් නැහැ. ඔයාලට මේක අමතක කරන්න මේ එකක් මතක තියාගන්නකෝ. බර්ටිසොමිබ් ඩෙක්සාමෙතසෝන් ලෙනොලිඩොමයිඩ්. එච්චරයි. මේක අමතක කරන්න. මේවා පාඩම් හිටින්නේ නැත්තම් මේකක් එක රෙජිමන්ට් එකක් මතක තියාගන්න. මේ රෙජිමන්ට් එක විතරක් මතක තියාගන්න. ඒක කමන්නේ. එකක් මතක තියාගන්න ඔක්කොම මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. නැත්තම් අවුලක් නැහැ. වෙලාවේ හැටියට එක කම්බිනේෂන් එකක්වත් ප්ලීස් මතක තියාගන්න. 75ට අඩු අයට මෙන්න මේ කම්බිනේෂන් එක තමයි යන්නේ. 75ට වැඩි අයට මොකද කරන්නේ? වැඩි හිටියන්න මහින්ද රාජපක්ෂ වගේ හැදුනොත් එහෙනම් මොකද කරන්නේ? උට හැදුනොත් එහෙම උට තියෙන රෙජිමන්ට් දෙකක් දෙන්න. එකක් තමයි මෙල්
ෆැලන් මෙල්ෆලන් ප්‍රෙඩ්නිසොලෝන් සහ තැලිඩොමයිඩ් මෙල්ෆලන් ප්‍රෙඩ්නිසොලෝන් සහ තැලිඩොමයිඩ් මේක කම්බිනේෂන් එක අනිත් කම්බිනේෂන් එක තමයි මෙල්ෆලන් ප්‍රෙඩ්නිසොලෝන් සහ බර්ටිසොමිබ් 75ට වැඩි උන්ට හැදුනොත් බැසිල්ට මහින්දට රනිල්ට හැදුනොත් එහෙම උන්ට දෙන්නේ මෙන්න මේක මොනවද මැනේජ්මන්ට් එක කියන්නේ රෙජිමන් දෙකක් තියෙනවා එකක් තමයි මෙල්ෆලන් ප්‍රෙඩ්නිසොලෝන් තැලිඩොමයිඩ් එක එහෙම නැත්නම් මෙල්ෆලන් ප්‍රෙඩ්නිසොලෝන් සහ බර්ටිසොමිබ් එක හරි කිමෝതെරපි මෙන්න මේ විදිහට සයිකල් 4ක් ගිහිල්ලා තමයි බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ටේෂන් එකට යන්නේ හරි මේ ටික මතක තියාගත්තා නම් ඇති හරි මේ තමයි මල්ටිපල් මයිලෝමා ලස්සනයිනේ මරු හරිද මම ආස පාර්ට් එකක් සුපිරිය නියමයි ඒක හරිද හරි මේ තියෙන පැතොලොජි එක මම හිතනවා මේ මම මේක ෆොටෝස් කරලා PDF එකක් හදලා මම එවනවා ඔයාලට ඔයාලා ඒක පාඩම් කරන්න මම මේ ඇඳලා තියෙන රූපේ හොඳටම ඇති හරිද මේක හොඳටම ඇති පැතොලොජි මතක තියාගන්න කම්ප්ලිකේෂන් ටික තියෙනවා මෙඩිකල් ඉමර්ජන්සි ටික තියෙනවා ඔක්කොම මේකේ දාලා තියෙන්නේ මේ නෝට් එක පාඩම් කරගන්න හොඳටම ඇති ලෙක්චර් නෝට් බලන්න අවශ්‍ය නැහැ මෙතන MCQ ආයේ එන හන්දක් තියෙනවා මෙන්න මේ වගේ පට්ට MCQ හරිද ඒ නිසා මේක හොඳට මතක තියාගන්න සුපිරියර්ට MCQ ස්කෝර් කරන්න පුළුවන් ඩයග්නොස්ටික් ක්‍රයිටීරියා ටික හොඳට පාඩම් කරගන්න මෙන්න මේකෙන් ගොඩාක් MCQ අහලා තියෙනවා මේ කෝරා කියන එක හොඳට මතක තියාගන්න මේ කෝරා කියන එකෙන් ගොඩාක් අහලා තියෙන MCQ සම මේ ටික හොඳට පාඩම් කරන්න මේජර් ක්‍රයිටීරියා මයිනර් ක්‍රයිටීරියා මෙන්න මේක තමයි මේජර්ම ක්‍රයිටීරියා එක ප්‍රධාන වශයෙන් මේක තිබ්බනම් ඇති හරිද බෝන් මැරෝ පැල්ස් එකක් ගත්තාම ප්ලාස්මා සෙල් more than 10% තියෙනවා මේක තමයි හොඳම එක ඊට අමතරව සමහර අයගේ ප්ලාස්මා සයිටෝම බලා ගන්නත් පුළුවන් බෝන් මැරෝ එකේ තියෙන්න පුළුවන් නැත්නම් එක්ස්ට්‍රා මෙඩලරි ටිෂු ඒ කියන්නේ බෝන් මැරෝ නොවන වෙන ටිෂු වල මේක බලා ගන්නත් පුළුවන් ප්‍රධාන වශයෙන් vertebrals වල බලා ගන්න පුළුවන් මේක ඊට පස්සේ other findings තමයි මේවා නිකන් මේ criteria නෙවෙයි හරිද මේ major criteria minor criteria ඒවට මේක අයිති වෙන්නේ නැහැ මේක වෙනම හරිද මේ other findings තව පොඩි findings හරිද එකක් තමයි blood film එකේ Rolex බලා ගන්න පුළුවන් linear RBC chains බලා ගන්න පුළුවන් කියන්නේ Rolex එකක් කියලා කියන්නේ linear RBC chain එකකට තමයි Rolex කියලා කියන්නේ serum electrophoresis කරත් එහෙම beta 2 macroglobulin වැඩි වෙලා තියෙනවා සහ gamma band එක වැඩි වෙලා තියෙනවා අපි කියනවා paraproteinemia එකක් වෙලා තියෙනවා කියලා ඊට අමතරව albumin to globulin ratio එක reverse වෙලා තියෙනවා. ඒ කියන්නේ globulin වැඩි albumin අඩුයි කියන එක මැනේජ්මන්ට් එකේදී මෙන්න මේක පාඩම් කරගන්න. ඔයාලට මේ රෙජිමන් අමතකයි නම් ප්ලීස් මෙන්න මෙහෙම රෙජිමන් දෙකක්වත් පාඩම් කරගෙන තියාගන්න. 75ට අඩු අයට මේ රෙජිමන් එක යන්නේ 75ට වැඩි අයට මේ රෙජිමන් එක යන්නේ. මේ ඔක්කොම පාඩම් කරන්න එපා. ඔක්කොම පාඩම් කරන්න අමාරු නම් රෙජිමන් එකක් මේ මතක තියාගන්න. කියන්නේ 75ට අඩු අයට එක රෙජිමන් එකක් 75ට වැඩි අයට එක රෙජිමන් එකක්. අවුලක් නැහැ. මෙන්න මේ විදිහට මේ රෙජිමන් සයිකල් 4ක් ගිහිල්ලා තමයි අපි බෝන් මැරෝ ට්‍රාන්ස්ප්ලාන්ටේෂන් එකට යන්නේ පේෂන් එකේ. හරිය. ඉවරයි. මරු මල්ටිපල් මයිල්. හරි ආසන්න කිව්වා මේක කරන්න.